hello lovelies, welcome back to my YouTube channel. ඉතින් මට නම් දැන් good morning. ඉතින් ඔයාලා බලන්නේ good afternoon ද good evening ද කියලා කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් අද vlog එක බලමු කොහොම එකක්ද කියලා. ඉතින් අද මම ගෙනාවේ study vlog එකක්. කියන්නේ ඔක්කොම study නෙමෙයි. මම හවස classes කරා. ඉතින් classes මම කොහොමද කරන්න කියලා මම vlog එකක් ගෙනාවා චූටියට. අද මට තියෙන එක වසරේ ළමයින්ට තමයි class. ඉතින් මට ආස හිතුණා මම ක්ලාස් කරන චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න. එහෙනම් බලමු අපි මොකද වෙන්නේ කියලා. ඉතින් අද නම් උදේම මම බත් කෑවා. බත් කෑවේ මම මයිලෝ එකක් බිව්වා. මයිලෝ එක හදාගෙන ඉවර වෙලා ගේ වැඩ ටිකක් තිබ්බා. ඒ ටික ඉවර කරලා තමයි මම බත් කෑවේ. ඉතින් බත් කාලා මම පාඩම් කරනවා. මම අද නම් මම ස්ක්‍රිප්ටිං ජර්නලින් ඒවා ගැන කරන ඒවා වීඩියෝ කරේ නෑ. මොකද හැමදාම එක වීඩියෝස් දානකොටත් ඔයාලට බෝරින් නේ. ඉතින් ඒ හින්දා ඉතින් මම අද උදේ පැය දෙකක් විතර පාඩම් කරා. ඔක්කොම වීඩියෝ කරේ නෑ. ඉතින් මම පාඩම් කරපු ටිකයි වීඩියෝ ගත්තේ. මොකද අනිත් ටික දාද්දී වීඩියෝ එක දික් වෙන නිසා. එහෙනම් බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් පාඩම් කරන්න කලින් අපේ ගෙදර මැඩිකලේට වතුර දානවා. ඉතින් ඒකෙන් මම මගේ බෝතලයට වතුර එකක් පුරව ගන්නවා. ඉතින් ඒකේ වතුර ගොඩක් සීතලයි. ඒ කියන්නේ ගානට තමයි කූල් එක තියෙන්නේ. ඉතින් එතකොට පාඩම් කර ඉන්න ගමන් ඒ වතුර චුට්ටක් බිව්වම මාරම ෆ්‍රෙෂ් වෙනවා. ඉතින් ඒ හින්දාම වතුර එකක් ළඟින් තියාගන්නවා. ඉතින් මට ලබන මාසේ එක්සෑම් එකක් තියෙනවා. ඉතින් ඒ හින්දා මම පාඩම් කරන්නේ මේ දවස් ටිකේම. ඉතින් මම දැන් ඉස්සෝරම කරන්නේ කන්ජි ප්‍රැක්ටිස් එකක්. මොකද කන්ජි ටිකක් අමාරුයි. එහෙනම් දිගටම ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයා අලුත් කෙනෙක් නම් subscribe කරලාම join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම පාඩම් කරලා ඉවර වෙලා මම දැන් බ්‍රේක් එකක් ගත්තා. ඉතින් මම දැන් ආසාවෙන් vlog කෙනෙක්ගේ වීඩියෝස් බලනවා. ඉතින් මම දැන් හදන්නේ එයාගේ වීඩියෝ එකක් බලන්න.
ඉතින් ඒක බලද්දී මම එළියට එළිය බලද්දී හොඳටම වැස්ස. ඉතින් මම අද හිතුවා අපේ රවුඩිව නාවන්න. ඉතින් එයාවත් නාවලා මම පන්ති යන්න ලෑස්ති වෙන්න ඕනි. ඉතින් ඔක්කොටම කලින් මගේ ගාලා තිබ්බ කියුට් ඩ්‍රෙස් එක චුට්ටක් ගිහින් තිබ්බේ කැතයි වගේ. ඒ හින්දා මම අලුතින් කියුට් ඩ්‍රෙස් එකක් ගෑවා. මේකට මම ගොඩක් ආසයි. මොකද මගේ ස්කින් කලර් එකටම තමයි ඒක මම ගත්තේ. ඉතින් ඒක මම ගෑවා මං හෙට ගමනක් යන්න තියෙන නිසා. ඉතින් මම දැන් අපේ රවුඩි නැව්වා. නාවලා මමත් මෙයා නාවලා ඉවර වෙලා මමත් ලෑස්ති වුණා ක්ලාස් යන්න. ඉතින් එහෙනම් දිගටම බලන් ඉන්න. ඉතින් දැන් මං ක්ලාස් යන්න තමයි හදන්නේ. ඊට කලින් මම පොත් එහෙම ගන්න ඕනි යාලට උගන්වන්න තියෙන. ඉතින් ඔයාලා බලනවාද මොනවද මේ බෑග් එකේ තියෙන්නේ කියලා. ඉතින් මම කියන්නම් මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මම උගන්වන වෙලාවට මම පෙන්නන්නම් මොනවද මේ බෑග් එකේ තියෙන්නේ කියලා. ඉතින් එහෙනම් අපි දැන් යමු. ඉතින් මම වෙනදා නම් කියන්නේ මම ඉස්සරම ක්ලාස් පටන් ගත්ත දවස්වල නම් අපේ ගෙදර තමයි ක්ලාස් කරේ. දැන් නම් අපි අයියලා ගෙදර හැදුවට පස්සේ මම හිතුවා එතන කරන්න. ඉතින් දැන් එහෙනම් අපි යන් ක්ලාස් එක තියෙන තැනට. ඉතින් මේ තියෙන්නේ මගේ චුටි ක්ලාස් එක. ඉතින් මට නම් චුට්ටක් ලොකුයි ඒක. මොකද මම ආසාවෙන් කරන දේනේ. ඉතින් පුටු එහෙම උඩට දාලා තමයි යන්නේ. මොකද නැත්තම් සත්තු නගිනවානේ. ඒ හින්දා තමයි ඒක දාලා යන්නේ. ඉතින් මම ක්ලාස් එකට ආපු ගමන්ම ඔන්න අපේ පළවෙනි ළමයා ආවා. මේ තමයි අපේ අයියගේ ළමයා. අකුරක් ලියලා පෙන්නන්නකෝ. අකුරක් ලියලා පෙන්නන්නකෝ මෙතන. ඉතින් මේ දවස්වල මම ක්ලාස් කරනකොට එයාත් ඇවිල්ලා විනාඩි 10ක් 20ක් විතර ඉඳලා යනවා. ඉතින් ඔන්න මගේ දැන් මම ක්ලාස් කරන්නේ අද එක වසරට තියෙන්නේ. ඉතින් ඔන්න මගේ ළමයි ටික නම් ආවා. දැන් පටන්ගෙන විනාඩි 30ක් විතර වෙනවා. ඉතින් එයාලා දැන් අකුරු ලියනවා. එයාලා තාම ABC යන්නේ. මම කරන්නේ ඉංග්‍රීසි ක්ලාස්. මට ඒක කියන්න බැරි වුණා. මම කරන්නේ ඉංග්‍රීසි ක්ලාස්. ඉතින් මේ තියෙන්නේ මගේ කාඩ්ස් ටික. ඉතින් මේ තියෙන්නේ මම ඩිප්ලෝමා එකක් කරා. ඉතින් ඒකෙන් අපිට දෙනවා මේ අසයින්මන්ට් කරන්න. ඉතින් ඒකෙන් දුන්නා අපිට මේ වගේ කාඩ් හදන්න. ඉතින් ඒ කාඩ්ස් ඉතින් නිකන් තියෙන වෙලාවේ ඉතින් මම ඒව ගත්තා ග්‍රේඩ් 1 2 වලට අකුරු ප්‍රැක්ටිස් කරන්න. සහ යාලට මතකද කියලා බලන්න. එතකොට යාලට පික්චර් එක තියෙනවා, පික්චර් එක නැති ඒවා තියෙනවා. එතකොට යාලටත් හොඳට මතක හිටිනවා. ඉතින් ඔයාලගේ ගෙවල් වල ළමෙක් ඉන්නවා නම් ඉතින් මේ වගේ කාඩ්ස් අම්මලා හදාගන්න එකත් හොඳයි. එතකොට ළමයා අර පිළිවෙලට මතක තියාගන්නවට වැඩිය හොඳයි. ජම්බල් විදියට අර මතක තියාගත්තාම අපිට ලියන්න ඕනම අකුරක් ලියන්න මතකයි. දැක්ක ගමන් කියන්න මතකයි. ඉතින් ඒ හින්දා මේ ක්‍රමේ නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඒ හින්දා මම ඒක ගත්තා මගේ ක්ලාස් වල ළමයින්ට. ඔය වගේ කාඩ් තව එක ඒවා හැදුවා අපි. ඉතින් ඒ කාඩ්ස්ුත් මම ගන්නවා මගේ ළමයිට ඇක්ටිවිටීස් කරන්න. ඉතින් ඔහොම තමයි ඉතින් අද දවසේ කිව්නේ. ඉතින් මම මෙයාලට මේකට අමතරව මම මෙයාලට දාලා දෙනවා සවුන්ඩ්ස්. මම සවුන්ඩ්ස් කරනවා. එයාලට සවුන්ඩ්ස් තියෙන වීඩියෝ එකකුත් දාලා දෙනවා හැමදාම ග්‍රේඩ් 1 ළමයින්ට. ඉතින් එයාලට අර අපි උගන්වනවට වැඩිය දැන් ගොඩක් ළමයි හුරු වෙලා ඉන්නවනේ ඒවට. ඉතින් එයාලා ආසාවෙන් බලනකොට අකුරු වල ශබ්ද ටික ඉක්මනට මතක තියා ගන්නවා. ඉතින් අද දවසේ එහෙම තමයි. ඉතින් මගේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ
වෙන්නේ කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම් අලුත් vlog එකකින් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.